මේ සංචාරය සංවිධානය කරපු සුරංජිත සිල්වා මහත්මයා ඔහු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වර්තමානයේ SS ස්පෝර්ට්ස් ඇන්ඩ් ටූර්ස් ආයතනයේ ප්‍රධානිය. ඉතින් ඔහු තමයි මේ සියල්ල සංවිධානය කරන්නේ. දැන් මුලින්ම මම අහන්න කැමති සුරංජිතයි දැන් මේ ටූර් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔව් මේක වික්ටෝරියා රීජනල් වික්ටෝරියා ටීම් එකක්. බැලරඩ් ගිස්බර්න් පැත්තෙන් තමයි මේ කණ්ඩායම ආවේ. අවුරුදු 18න් පහළ මේගොල්ලන් මේ දෙවනි පාර තමයි සංචාරය කරන්නේ. මේ ටුවර් එක. ඉතින් මේ දෙවනි තරඟය ඉතින් හොඳ ටුවර් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලංකාවේ. ඉතින් ඒ නිසා හොඳ අත්දැකීම් තියෙනවා ලංකාවේ ක්‍රිකට් ගැන. ඉතින් මේ වගේ ටුවර්ස් සංවිධානය කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? නෑ මේ වගේ ටුවර්ස් මේ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට, නවසීලන්ත ජාතිකයන්ට, එංගලන්ත ජාතිකයන්ට ඉතාමත් වැදගත් ටුවර්ස්. ඒගොල්ලන් ඩිෆරන්ට් කන්ඩිෂන්ස් වල, ඩිෆරන්ට් විකට්ස් වල ප්ලේ කරන්න ඉගෙන ගන්නවා. ස්පින් එකට ගහන්න හැටි ඉගෙන ගන්නවා. මේ සබ් කොන්ටිනල් විකට් වල බෝල් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේ අධ්‍යාත්මික මේ වැඩ පිළිවෙලක් අපි කරන්නේ. ඒ අතරතුර මේ වගේ අන්ඩර් 18 වගේ කණ්ඩායමාම ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලා පවුල් ඔක්කොම සහභාගී වෙනවා. ඒකට අපේ රටේ අපි මේක ප්ලෑන් කරන්නේ මැච් 5ක් 6ක් ගහලා ට්‍රේනින් ෂෙඩියුල් එකක් දාලා සයිට් සීනින් කරලා මේ රටේ අපේ ලංකාව ඔක්කොම හොඳ තැන් පෙන්නලා මේ රටට තව ටුවරිස්ලා ගෙන්නන්න තමයි අපි ප්ලෑන් කරන්නේ. ඒක ඒගොල්ලන්ට අලුත් කල්චර් එකක් අඳුනලා දෙනවා. අපේ රටේ ඉතිහාසය ගැන කියලා දෙනවා. ඉතින් ඒක මම හිතනවා ඒගොල්ලන් අපේ ගැන අගය කරනවා ඒක ටුවර් එක ඉවරුනාම. ඒ විතරක් නෙවෙයි මම අපේ ලංකාවේ පැත්තෙන් කතා කරන සුරංජිතය මේ හරහා ලංකාවේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙනවා මේ හොඳ ග්‍රවුන්ඩ් වල සෙල්ලම් කරන්න. සහ විදේශීය ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් ඒක එක්ස්ට්‍රා බෙනිෆිට් එක ශ්‍රී ලංකන් ඇකඩමිස් ළමයි. මතද ඒක අපේ පැත්තෙන් බැලුවොත් එම ලොකු අවස්ථාවක්. අවස්ථාවක් මොකද ඕගලන්ගේ ඇකඩමි වලට මේ වගේ ග්‍රවුන්ඩ් වලට ගහන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ගොඩාක් දක්ෂ ක්‍රීඩකයෝ ඕගලන්ගේ කණ්ඩායම් වල ඉන්නවා. මගේ අනිත් මේ ඒකත් මගේ මේ ටුවර් වල මම මේ ප්ලෑන් කරනවා. මොකද අවස්ථාව දෙන්න අවස්ථාව හම්බෙන්නේ නැති ක්‍රීඩකයන්ට සහ ඇකඩමි ස්කෝලවලට ඒ අවස්ථාව ලබා දෙන්න. මොකද සමහර ඒගොල්ලන්ට අවස්ථාව හම්බ වෙනවා. ඒගොල්ලන්ටම දීලා වැඩක් නැති හින්දා. ඒත් එක්කම සුරංජිතය මේ සංචාර අතරවාරයේ ඔබ හැම අවුරුද්දම කරන දේ තමයි මේ පොඩක් කොළඹින් පිටස්තර පාසල්වල ක්‍රීඩකමන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කරනවා. දැන් මේ අවුරුද්දේ වැඩි වෙනවා. ඒක ලොකු දෙයක්. ඔව් දැන් අපි ඔයාම අපිත් එක්ක සම්බන්ධ වුණා අවුරුදු ගොඩ කාලෙක ඉඳන්. අපි ස්කෝල ඇකඩමීස් ඒ වගේ ස්කෝල 70කට විතර වගේ 70-75කට වගේ දීලා තියෙනවා. දැන් මේ පාරත් අපි බලාපොරොත්තු වෙනවා ස්කෝල 10ක් 15කට මේ ක්‍රීඩා භාණ්ඩ බෙදා හරින්න. හොඳ දෙයක් ඉතින් ලොකු දෙයක් අපි සුප්‍රතුම් පිරිනමනවා. ඉතින් මෙවැනි දේවල් තවදුරටත් ඉස්සරහට කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුප්‍රාර්ථනා කරනවා. එහෙනම් thank you අයියා. හරි thank you.